හොඳයි සුබ දිනයක්. නිරිත දිග මෝසම් අර මම පෙර සඳහන් කර ආකාරයට 9 වෙනිදාන් පසු නැවතත් සක්‍රිය වන ලකුණු දැනට අපි වායුගෝලය තුළ දැක් ගන්න පුළුවන්. දැන් අහසේ වලාකුළු මෙන්න මේ ආකාරයට පිහිටන්නේ. මේ කැටිති ආකාරයට ඉහළ ස්තරයක් වශයෙන් පිහිටන්නේ මෝසම් සුළං ඉදිරි දින කිහිපයේ සක්‍රිය වීමේ පෙර ලකුණු විදිහට තමයි මේවා අපිට මේ ආකාරයට අහස බලනවා නම් හොඳට පරිසරය නිරීක්ෂණය කරනවා නම් අපිට ඒවා අවබෝධ කරගන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් මෝසම් සුළං ස්ථාපිත වෙන්න දින දෙකකට තුනකට පෙර අහසේ මේ ආකාරයට දැක් ගන්න පුළුවන්. මොකද එතකොට ඉහළ සුළං ධාරා ඇතිවීමෙන් බලාකුළු මේ ආකාරයට පිහිටනවා. එතකොට අපිට පුළුවන් ඉදිරි දිනවල විශේෂයෙන්ම 9 වෙනිදායෙන් පසු දිවයිනේ නිරිත දිග මෝසම් තත්ත්වය නැවතත් සක්‍රිය වෙනවා. එහි බලපෑමෙන් විශේෂයෙන් දිවයිනේ බස්නාහිර සබරගමු දකුණු ඒ වගේම සහ වයඹ පළාත් වලට සහ මධ්‍යම පළාතට මේ තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මෙවරත් 10 වෙනිදායෙන් පසු එම වැසි තත්ත්වයේ වර්ධනය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා 11 12 13 14 ওই දිනවලදී වැසි තත්ත්වය කැපිපෙනෙන වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් 11 12 13 යන දිනවල තද වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒකට අපි පූර්ව දැනගැනීම වටිනවා. දැන් බලන්න මේ ආකාරයට මුළු අහසම වැසෙන ආකාරයට මේ වියනක් ආකාරයට මේ ආකාරයට පිහිටන්නේ ඉදිරි දිනවල ඉදිරියේදී නිරිත දිග මෝසම් නැත්නම් මෝසම් තත්ත්වයේ සක්‍රිය වීමට වැසි ලැබීමේ ප්‍රවණතාවය ඉහළ සම්භාවිතාවක් ඇතිවීමට තමයි මේ ආකාරයට තියෙන. ඉතින් මේක හොඳින් නිරීක්ෂණය කරමුට අවබෝධ වෙනවා. අපි ඒ ගැන ඉදිරි දින කිහිපෙදී නැවතත් දිවයින හරහා මෝසම් වර්ෂාව ස්ථාපිත වෙයි කියන එක තමයි කියන්න තියෙන්නේ. හොඳයි.